ආයුබෝවන් 2026 මාර්තු අප්‍රේල් කාල සීමාව කියන්නේ අපේ රටේ ඉතිහාසයේ වාර්තා වුණු දරුණුම රස්නයක් තිබුණු කාලයක්. ඇයි අපිට මෙච්චර රස්නයක් දැනෙන්නේ? ඇයි මේක සාමාන්‍ය රස්නයට වඩා වෙනස් වෙන්නේ? අද අපි කතා කරන්න යන්නේ මේ දරුණු තාපතරංගයේ පිටුපස තියෙන විද්‍යාත්මක හේතු සහ මේකෙන් බේරෙන්න අපි කරන්න ඕන දේවල් ගැනයි. වීඩියෝ එක අවසානයේ වෙනකම් බලන්න. මොකද මේක ඔයාලගේ සෞඛ්‍යයටත් ගොඩක් වැදගත්. මුලින්ම බලමු ඇයි මාර්තු අප්‍රේල් මාසවල මෙහෙම වෙන්නේ කියලා. පෘථිවි ගමනත් එක්ක අප්‍රේල් 5 ඉඳන් 15 වෙනකම් සූර්යයා ලංකාවට කෙලින්ම මුදුන් වෙනවා. මේකට කියන්නේ ලාහේනා නූන් එහෙමත් නැත්නම් සෙවණැල්ල නැති දවස කියලා. සූර්ය රශ්මිය කෙලින්ම පොළොවට පතිත වෙන නිසා වායුගෝලයෙන් ලැබෙන ආරක්ෂාව අඩු වෙලා උපරිම තාපයක් අපිට ලැබෙනවා. කොළඹට අප්‍රේල් 7 වගේ වෙනකොට තමයි මේක වැඩියෙන්ම බලපාන්නේ. අනිත් ප්‍රධාන හේතුව තමයි අන්තර් මෝසම් කාලය. සාමාන්‍යයෙන් මෝසම් හුළඟ නිසා අපේ රටට සිසිලසක් ලැබෙනවා. ඒත් මේ කාලේදී පීඩන පද්ධති වෙනස් වීම නිසා හුළඟ හැමීම සම්පූර්ණයෙන්ම වගේ නතර වෙනවා. හුළඟක් නැති වුණාම එකතු වෙන රස්නේ පිටවින්ඩ විදිහක් නැතුව පොළව මට්ටමේම හිර වෙනවා. හරියට වීදුරු කූඩුවක් ඇතුලේ ඉන්නවා වගේ හැඟීමක් තමයි අපිට දැනෙන්නේ. ඔයාලා කාලගුණ වාර්තාවල දකින්න ඇති heat index එහෙමත් නැත්නම් දැනෙන උෂ්ණත්වය කියලා එකක්. මේක ගොඩක් භයානකයි. උෂ්ණත්වය සෙල්සියස් 33ක් වුණාට වායුගෝලයේ තියෙන අධික තෙතමනිය humidity නිසා අපේ ඇඟට ඒක සෙල්සියස් 40කට වඩා වැඩියෙන් දැනෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? අපේ ඇඟ රස්නය පාලනය කරන්නේ දාඩිය පිට කරලා. ඒත් වාතයේ තෙතමනිය වැඩි වුණාම දාඩිය වාෂ්ප වෙන්නේ නැහැ. එතකොට ඇඟේ රස්නේ ඇතුළෙම හිර වෙනවා. මේක හීට් ස්ට්‍රෝක් වගේ මාරාන්තික තත්ත්වයන්ට පවා හේතු වෙන්න පුරුවන්. මම දැන් ඔයාලට කියන්න යන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දුන් නිවේදනයක් සම්බන්ධයෙන්ුයි. උපුටා ගැනීම. අප්‍රේල් 29 සිට මැයි 12 දක්වා උදේ 10 සිට සවස 3 දක්වා කිසිවෙකු එළිමහනට නොයා යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත. මන්ද උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සිට සෙල්සියස් අංශක 55 දක්වා ඉහළ යනු ඇති බැවින්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ එබැවින් යමෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් දැනේ නම් හෝ හදිස්සියේ අසනීප වූහොත් වහාම වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. වාතාශ්‍රය සඳහා කාමරයේ දොර විවෘතව තබා ගන්න. ජංගම දුරකථන භාවිතය අඩු කරන්න. ජංගම දුරකථන පුපුරා යාමේ හැකියාවක් ඇත. කරුණාකර ප්‍රවේශම් වන්න සහ ජනතාව දැනුවත් කරන්න. යෝගට්, බටර් මිල්ක්, ගස් ඇපල් යුෂ් වැනි සිසිල් බීම හැකිතාක් භාවිතා කරන්න. ඉතා වැදගත් තොරතුරු. සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට පහත සඳහන් දේ අනතුරු අඟවයි. ඉදිරි දිනවලදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 සිට 55 දක්වා ඉහළ යනු ඇතයි අපේක්ෂා කරන අතර බොහෝ ප්‍රදේශවල හුස්ම හිරවීමට හේතුවන සමුච්චිත වලාකුළු සමග මෙන්න අනතුරු ඇඟවීම් සහ පූර්ව ආරක්ෂාවන් කිහිපයක්. මේව කාර්වලින් ඉවත් කළ යුතුයි. 1. ගෑස් නිෂ්පාදන. 2. ලයිටර්. 3. කාබනීකෘත බීම. 4. සාමාන්‍යයෙන් සුවඳ විලවුන් සහ උපකරණ බැටරි. 5. කාර් ජනේල තරමක් විවෘතව තිබිය යුතුයි. වාතාශ්‍රය. 6. කාර් එකේ ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවන්න එපා. 7. සවස් කාලයේ කාර් එකට ඉන්ධන පුරවන්න. 8. උදේවරුවේ කාර් එකෙන් ගමන් කිරීමෙන් වළකින්න. 9. විශේෂයෙන් ගමන් කරන අතරතුර කාර් ටයර් අධික ලෙස පිම්බීමෙන් වළකින්න. ගෝනු සුසන් සහ සයිසර්පයන් ඔවුන්ගේ සිදුරු වලින් පිටතට පැමිණ සිසිල් ස්ථාන සොයමින් උද්‍යාන සහ නිවාසවලට ඇතුළු වී හැකි බැවින් ප්‍රවේශම් වන්න. ඕනෑතරම් ජලය සහ තරල පානය කරන්න. ගෑස් සිලින්ඩරයේ අව්වේ තැබීමෙන් වළකින්න. විදුලි මීටර් අධික ලෙස පටලවන්න එපා. සහ වායු සමීකරණ යන්ත්‍රය නිවසේ ජනාකීර්ණ ප්‍රදේශවල පමණක් භාවිතා කරන්න. විශේෂයෙන් ගිම්හානයේදී. සෑම පැය 2-3කට වරක් මිනිත්තු 30ක විවේකයක් ගන්න. නිවසේ වායු සමීකරණය 24-25 අංශක මට්ටමේ තබා ගන්න. එමන ඔබේ සෞඛ්‍ය සහ යහපත් වීම යහපත් වනු ඇත. විශේෂයෙන් උදේ 10 සිට පස්වරු 3 දක්වා හිරුවලියට ඍජුව නිරාවරණය වීමෙන් වළකින්න.
මේ 2026 රස්නේ මෙච්චර දරුණු වෙන්න තවත් හේතුවක් තමයි පැසිෆික් සාගරයේ ඇතිවුණු එල් නිනෝ තත්ත්වය. මේ නිසා වර්ෂාපතනය අඩු වෙලා පොළව අධික ලෙස වියලෙනවා. ඒ වගේම කොළඹ වගේ නගරවල තියෙන කොන්ක්‍රීට් ගොඩනැගිලි නිසා අර්බන් හීට් අයිලන්ඩ් කියන තත්ත්වය ඇති වෙනවා. ඒ කියන්නේ දවල්ට උරාගන්න රස්නේ මේ කොන්ක්‍රීට් තට්ටු රැට පිට කරනවා. ඒකයි නගරබඩ ඉන්න අයට රැටත් අධික රස්නයක් දැනෙන්නේ. ඉතින් මේ රස්නයෙන් බේරෙන්න අපි මොකද කරන්න ඕනේ? 1. වතුර බොන්න. පිපාසයෙනකන් ඉන්න එපා. නිතරම වතුර බොන්න. තැඹිලි වතුර, බාලි වගේ දේවල් ගොඩක් ගුණදායකයි. 2. ඇඳුම් පැළඳුම්. සුදු හෝ ලා පැහැති ලිහිල් කපු ඇඳුම් අඳින්න. තද පැහැති ඇඳුම් රස්නය උරා ගන්නවා. 3. ආහාර පාලනය. මස් වර්ග වගේ දිරවන්න අමාරු කෑම මේ දවස්වල අඩු කරන්න. මොකද ඒවා දිරවද්දි ඇඟේ රස්නය තවත් වැඩි වෙනවා. මද්‍යසාර සහ කැෆීන් අඩංගු බීම වර්ග වලින් වැළකී සිටීම වැදගත්. මොකද ඒවයින් ඇඟ විජලනය වෙනවා. 4. වාහන ගැන සැලකිලිමත් වන්න. කිසිම වෙලාවක දරුවන්ව හෝ සුරතල් සතුන්ව වහපු වාහනයක් ඇතුලේ තියලා යන්න එපා. විනාඩි කිහිපයකින් වාහනයක් ඇතුලේ රස්නය මාරාන්තික මට්ටමකට එන්න පුළුවන්. යාළුවනි, මේ තත්ත්වය මැයි මාසේ මෝසම් වැසි එනකන් පවතින්න පුරුවන් කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. ඒ නිසා Tamanගේ සෞඛ්‍යය ගැන වගේම වටපිටාවේ ඉන්න සත්තුන් ගැනත් සැලකිලිමත් වෙන්න. මේ තොරතුරු වැදගත් කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ විද්‍යාත්මක තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.